ආයුබෝවන් දරුවනේ ඔයාලා හැමෝම ඉතාමත් ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද පාඩම විදියට තෝරගත්තේ Do you know where I don't know what කියන ප්‍රශ්න දෙක තවත් ඒ වගේ ප්‍රශ්න මේක ඇතුලේ තියෙනවා. අපි මුලින්ම බලමු මේ Do you know where කියන එකට උදාහරණ. මේ Do you know where කියන එකේ සිංහල තේරුම කිව්වොතින් ඔයා දන්නවද කොහෙද කියලා. Do you know where කියලා කියන්නේ ඔයා දන්නවද කොහෙද කියලා කියන එක තමයි සිංහල තේරුම වෙන්නේ. යමු උදාහරණ අංක 1ට උදාහරණ අංක 1 ප්‍රශ්නයක් තියෙනවා. Where is George? George කොහෙද කියලා අහනවා. එතකොට මේ ප්‍රශ්නෙම මේ Do you know where කියන එක ඇතුලෙන් හැදුවොතින් Do you know where George is? ඔයා දන්නවද ජෝර්ජ් කොහෙද කියලා කියන එක තමයි ඔන්න ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි ප්‍රශ්නේ හදාගත්තා. උදාහරණ අංක 2 Who are those people? Who are those people? අර මිනිස්සු කවුද කියලා අහනවා. එතකොට අපේ පාඩම විදියට හදාගන්නවා Do you know who those people are? ඔයා දන්නවද අර මිනිස්සු කවුරුන්ද කියලා කියන එක තමයි සිංහල තේරුම වෙන්නේ. තුන්වෙනි එක How old is George? ජෝර්ජ්ට වයස කීයද කියලා අහන එක අපි Do you know where කියන එකට දාලා ගත්තොතින් Do you know how old George is? ඔයා දන්නවද ජෝර්ජ්ට වයස කීයද කියලා. හතරවෙනි එක what time is it? වෙලාව කීයද කියලා අහන එක අපි පාඩමට අදාළ විදිහට ගියොතින් can you tell me? ඔයාට මට කියන්න පුළුවන්ද what time is it? වෙලාව කීයද කියලා. පස්වන උදාහරණය how much is this camera? මේ කැමරාවේ මිල කීයද කියලා අහනවා can you tell me? ඔයාට මට කියන්න පුළුවන්ද how much this camera is? මේ කැමරාවේ මිල කීයද කියලා. මේ where කියන එක වෙනුවට අපි who දාලා තියෙනවා how old දාලා තියෙනවා what දාලා තියෙනවා how much කියන එක දාලා ඔන්න වෙනස් කරලා අපි ප්‍රශ්න ගොඩනගලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ I don't know what etc. මේ I don't know what කියන එකයි ඒවට අදාළ උදාහරණයි බලමු. මේ what වෙනුවට අපිට WH word එකක් භාවිතා කරන්න පුළුවන්. මේ no කියන ක්‍රියාපදය වෙනුවට අපිට වෙන ක්‍රියාපදයක් භාවිතා කරන්නත් පුළුවන්. යමු උදාහරණ වලට උදාහරණ අංක 1 I don't know මම දන්නේ නැහැ how aeroplanes fly කොහොමද ගුවන් යානා පියාසර කරන්නේ කියලා. එතකොට ඔන්න no කියන ක්‍රියාපදයේ ඉන්නවා මේ what වෙනුවට how කියන WH word එක තමයි මේ උදාහරණය ඇතුලේ ඉන්නේ. දෙවන උදාහරණය I don't remember මට මතක නැහැ why she went home. ඇය ගෙදර ගියේ ඇයිද කියලා. ඔන්න no වෙනුවට remember ඉන්නවා what වෙනුවට why කියන WH word එක ඉන්නවා. උදාහරණ අංක 3 I don't know whether Jack is at home. මම දන්නේ නැහැ ජැක් ගෙදර ඉන්නවද නැද්ද කියලා. ඔන්න no කියන ක්‍රියාපදයේ ඉන්නවා. ඔන්න what වෙනුවට මෙතන whether කියන එක්කෙනා ඉන්නවා WH word එකක් නෙමෙයි. උදාහරණ අංක 4 I don't know මම දන්නේ නැහැ whether anybody saw you. කවුරු හරි ඔයාව දැක්කද නැද්ද කියලා මම දන්නේ නැහැ කියලා කියනවා. අද මම වීඩියෝ එකෙන් කරේ do you know where. මේ no වෙනුවට ක්‍රියාපදයක් අරගන්නත් පුළුවන්. where කියනකොට වෙන WH word එකක් අරගන්න පුළුවන්. I don't know what කියන එකෙත් එහෙමයි. මේ වගේ පාඩම් ඉගෙන ගන්න මගේ YouTube නාලිකාව subscribe කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා comment එකක් දාන්න.